මේක අඩි 40ක් 45ක් විතර පොළොවට බහලා තියෙනවා. මේකට ලොකු ඉන්ජිනියර්ස්ලා නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය සුද්ධයකට වැඩ කරපු අය. නමුත් ඒගොල්ලන්ට හැකියාව තිබුණා මේ එකක්වත් ඕගොල්ලෝ සමාජ හිතයි මේ මැෂින් වලින් නමලා කියලා නෑ. අතින් නමලා තියෙන්නේ ඔක්කොම. රටේ ජනප්‍රිය පිරිසක් මෙතනට ඇවිල්ලා මගේ ඔෆිස් එකට ඇවිල්ලා අහනවා මහත්තයෝ මේ මොකද්ද මේ? මේ තැන මොකද්ද? තැන මොකද්ද? ස්වාමීන් වහන්සේට ඕන නෑ. ඒ අද්දක විතර නෙමෙයි මේ අද්දක මෙතන තියන්නේ. මේකේ ආගම් භේදයක් නැහැ. හෙලෝ යාළුවනේ අයිබෝන්. සුබ දවසක් මගේ රත්තරන් යාළුවෝ හැමෝටම. අදත් මම ඇවිල්ලා තියෙනවා සීදුව පැත්තට ඔයගොල්ලන්ට විශේෂ දෙයක් කියන්න. ඉතින් මේනකොට සීදුවේ සුපෝතරණ පල්ලිය ඔයගොල්ලෝ දන්නවා හැමෝම ලංකාවේ දැන් ගොඩක් කට්ටිය කතා වෙනවා මේ ගැන. ඉතින් ලංකාවේ උසම ජේසුස් වහන්සේගේ පිළිමය නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ගැන හරිම විස්තරයක් දැනගන්න මම ඇවිල්ලා තියෙන්නේ සීදුව සුපෝතරණ දේවස්ථානයේට. ඉතින් එහෙනම් අපි අතට ගිහින් බලමු මේ පිළිමය කොහොමද නිර්මාණය වුණේ සහ මේ සංකල්පය කාගේද මේ හැම විස්තරයක්ම ඔයගොල්ලන්ට මම කියන්න. එන්න මත කියන්න. ඉතින් ජූඩ් මහත්තයා ඉන්න අපිත් එක්ක කතා කරලා බලමු. එතුමත් එක්ක මේ සංකල්පය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ආයිබෝන් ජූඩ් මහත්තයා. ආයිබෝන්. මේ සුපෝතරණ දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා විසින් තමයි මේක තලම සංකල්පය ගොඩනගන්නේ. ඔව්. මේක ඇත්ත වශයෙන්ම පියතුමාට එන සංකල්පයක්. ඇත්ත වශයෙන්ම පියතුමාට වඩා මේ කාඩිනල් වහන්සේගේ සංකල්පයක් අවුරුදු ගානකට කලින්. මොකද උන්වහන්සේට මොනවාලා තිබුණා ලංකාවේ ලොකු යේසුගේ රුවක් නිර්මාණය කරන්න. අපි දැකලා තියෙනවා ඕනතරම් බෞද්ධ ආගමේ ගත්තොත් එහෙම උසම පිළිම වහන්සේලා, හිටි පිළිම වහන්සේලා, ඉන්දි පිළිම වහන්සේලා මේ වගේ ඕනතරම් අපිට දකින්න ලැබෙලා තියෙනවා. නමුත් අපිට කවදාවත් අපි ජේසුස් වහන්සේගේ පිළිමයක් ලංකාවේ ලොකුම කියලා කවදාවත් අහලා තිබ්බේ නැහැ. අහලා තිබුණේ නැහැ. මේක අලුත් දෙයක් අපේ ලංකාවේ. අලුත් දෙයක් මේ මම හිතන්නේ අපේ ආගමට ලැබෙන ලොකු ගෞරවයක්. ඔව් ඒක ඉස්සෙල්ලා අපි නිර්මාණය කරන්න තිබුණේ දූපතක. අදටත් ඒ සුරෝම තියෙනවා. අද ඒක මීගමුවේ මොකක්ද දෙන්නේ කියන්නේ ජීසස් අයිලන්ඩ් කියලා. ජීසස් අයිලන්ඩ්. අත පොළොව ගිහිල්ලා ඇති ජීසස් අයිලන්ඩ් කියලා. ඒක තමයි මූලිකත්වය. ඒක එහෙම මේ යට ගියා. නමුත් ස්වාමීන් වහන්සේට උවමනාවක් තිබුණා මං හිතන්නේ මේක නිර්මාණය කරන්න. ඒ තමයි මේ භූමිය තෝරාගත්තේ ඊට පස්සේ මේක නිර්මාණය කරන්න. සුපෝතරණ කියලා කියන්නේ අතරම සාමාන්‍ය පල්ලියකට එහා ගියපු වෙනස් ස්ථානයක්. සුපෝතරණ කියන්නේ දේවස්ථානයක්ම නෙමෙයි. සුපෝතරණ කියන්නේ යාඥා මධ්‍යස්ථාන තව ප්‍රෝග්‍රෑම්ස් කරන තැනක්. කිසිද කය මනස කියන ඒකාග්‍රතාවයකට ගේන තැනක් තමයි සුපෝතරණ කියන්නේ. අර දෙන්නේ මනස සංවර්ධනයට තමයි මෙතන ගොඩක්ම යොදව ගන්න කියලා. තියෙන්නේ. ඉතින් ඒත් අපි මොකක්ද දෙනෙක් මෙතනට එනවා. මේකෙදි අපි වක්ලාට අපි උත්සාහ කරන්නේ මනුස්සයෙක් සිතට සහනයක් දෙන්නට. මේක අපි ස්වාමීන් වහන්සේට කොයි කෙනෙක් හුඟක් කෙනෙක් මෙතනට එනවා මට මතකයි. ඉස්සර ආවා මෙතනට ආවා යම් පිරිසක්. රටේ ජනප්‍රිය පිරිසක්. හරිද? රටේ ජනප්‍රිය පිරිසක් මෙතනට ඇවිල්ලා මම දන්නේ නැහැ. ඒක මගේ ඔෆිස් එකට ඇවිල්ලා අහනවා මහත්තයෝ මේ මොකද්ද මේ? මේ තැන මොකද්ද? තැන මොකද්ද? මොකද ඇයි ඔය එහෙම අහන්නේ? නෑ අපි උදේ ඉඳලා මැරලා ආවේ. ඔව්. හරි. දැන් මේ අපි යංගට කිසි අමාරුවක් නෑ නේ. අපිට තව ප්‍රෝග්‍රෑම් 10ක් කරන්න පුළුවන් නේ. අපි තැන මොකද්ද කියලා. ඒගොල්ලෝ බෞද්ධ. හරිද? ඒගොල්ලෝ අහනවා ඒ වගේ සිත නිවන තැනක් මෙතන. ඉතින් ඒක මම හිතන්නේ ඒක තමයි මේක විදිහේ ඉදිවුනේ ස්වාමීන් වහන්සේ තුල අඩි 60ක් කුසයි. මේක අඩි 40ක් 45ක් විතර පොළොවට බහලා තියෙනවා. ඔව්. අඩි 2කමාරක් පමණ මේ කළු ගල විතර තියෙනවා. ඒ ඉතලා ඉඳලා තමයි මේක උඩට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිමාවේ බර දරා ගන්න සහ කාලය පවතින මේ හැම දෙයකටම හොඳ ලොකු පෑන් එකක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. මේකට ලොකු ඉන්ජිනියර්ස්ලා නැහැ. මෙහි ඉන්න අයම මේ අපේ ඉන්නවට ඉන්න අය දරුවෝ ඒ තාත්තලා තමයි මොකක් කරලා මේකට වැඩ කරේ. නිර්මාණය කරන ද්‍රව්‍ය මොනවද? මේක කරලා තියෙන්නේ යකඩයි සිමෙන්ති වැලි සුදු යකඩ. ඔව් රයිට්. මේ වගේ දෙයක් මම හිතන්නේ කතෝලිකෙක්ම වෙන්න ඕනේ නැහැ මේ ස්ථානට ඇවිල්ලා බලන්න. බෞද්ධ ආගම වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට අපේ සුපෝතරණ විවෘතයිනේ. අනිවාර්යෙන්ම. මේකේ ආගම් ભેදයක් නැහැ. ප්‍රෝග්‍රෑම්ස් කරනකොට ආගම් ભેදයක් නැහැ. හැම කෙනාටම ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඒක මේ කතෝලිකද, බෞද්ධද, මුස්ලිම්ද, සිංහලද, දෙමළ ඒ කිසිම ප්‍රශ්නයක් මෙතන නැහැ. මෙතනට එන විදිහට අපි කේට කරනවා. එතන ආවට පස්සේ අර ජේසුගේ සෙවණින් ඉඳලා ගියා කියන එක අත්දැකීම අර නේ ජේසුගේ දැන් මෙතන හදලා තින්නේ ජේසුස් වහන්සේගේ යටින් යන්න අපිට තුලින් ගමන් කරලා තමයි තියෙන්නේ. තුලින් ගමන් කරලා. මොකද ඇත්ත වශයෙන්ම ඒක පියතුමාට ඒක උනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි ගමේ සොරෝලේ අරයි යනකොට වීදි යනකොට අපේ හුඟක් අය පුරුදුලා තියෙනවා ඒ සොරෝලේ යටින් රිංගලා යන්න. ඔව්. අතේ අපි කරේ අරගෙන යනකොට එයා හුඟක් උත්සාහ කරනවා අපේ රිංගලා යන්න. ඒ මේ ආකාරය තමයි මෙතන පියතුමාට දෙන්න ඕනේ. ඒ කියන්නේ ජේසුගේ යටින් ඇඟිට යන්න. ඉතින් දැන් මෙතන ඇතුළු වෙද්දී තමයි බලා ගන්න පුළුවන් මෙතන තියෙනෙත් විතරම අර යේසුස් වහන්සේගේ අත් දෙක අපිට අල්ලන්න. අර අත් දෙක අල්ලන්න බෑනේ. ඔව්. ඒ අත් දෙක අල්ලන්න බෑ. ඒ ඉතින් අපි මෙතන ස්වාමීන් වහන්සේගේ අත් දෙකක් විතර නිර්මාණය කළා. නමුත් මේක තමයි අපි ඉස්සරහම හදපු අත් දෙක. නමුත් පුංචි වැරදීමක් වුණා.
නමුත් ඒක ස්වාමීන් වහන්සේට වැදගත් නැහැ. වැදලා නැහැ. අපිට වරුදුනට ස්වාමීන් වහන්සේට ඕන නැහැ. ඒ අත් දෙක එතන නෙමෙයි මේ අත් දෙක මෙතන තියන්න. එතන තියන්න. මගේ අත් දෙක අල්ලලා යාත්‍රා කරන්න. අද යාත්‍රා කරන්නේ. ඒක තමයි අද මෙතන මේක මෙහෙම වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ නිර්මාණය වෙන්න කොච්චර කාලයක් ගියද? මේක සාමාන්‍යයෙන් අවුරුද්ද මාස දෙකක් අවුරුද්දක් මාස දෙකක් විතර වගේ කාලයක්. ඒවයි මාස ගණනකට කාලයක් ගියා මේක නිර්මාණය වෙන්නට. ඉතින් අපි යන්නේන ගමන් සහ අපි ආපු අවස්ථාවල දැක්ක ආකෘති නිර්මාණය නම් මුලින්ම. ඔව්. ආකෘතිය වැඩ නිම වෙලා තමයි මේක සම්පූර්ණ කව වෙන්නේ සුදු යකඩ සහ යකඩ වලින්. ඔය ඉස්සෙල්ලාම ආකෘතියක් මේක යකඩින් ආකෘතියක් යනවා. ඒ ආකෘතිය පස්ස තමයි සුදු යකඩට අවශ්‍ය වුණා මේකට සලුව අන්දන්නට. සලුව අන්දන්න. මේ දරුවෝ ඇහුවොත් මෙහෙම දෙයක් කරපු අයද කියලා නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය සුදු යකඩ වැඩ කරපු අය. නමුත් ඒගොල්ලන්ට හැකියාව තිබුණා මේ එකක්වත් ඔයගොල්ලෝ සමාජ හිතයි මේ මැෂින් වලින් නමලා කියලා නෑ. අතින් නමලා තින්නේ ඔක්කොම. ඔව්. දැන් මේ යකඩ ප්ලේට් ඔක්කොම අතින් නමලා මිශ්‍රම තියන් නමලා තමයි මේක ඒගොල්ලෝ අස්ස නිර්මාණය කළේ. ඒගොල්ලෝ මම හැකියාවක් තිබුණා. ස්වාමීන් වහන්සේ දුන්නේ නැත්නම් මේ ඒ කරන්න. මම අහගෙන අපේ නායක පිතුමා කියනවා උඩින් අපිට ආශිර්වාද ලැබුණ නිසායි මේ වැඩේ අපිට ප්ලෑන් කරන්න පුළුවන්. නමුත් යේසුගෙන් අපිට ආශිර්වාද ලැබෙන්න ඕනේ. යේසුගෙන් මේ ප්ලෑන් එකට අවසර ලැබෙන්න ඕනේ. ඒ අවසරය අපිට ලැබුණා. ඒ නිර්මාණය මේ විදිහට සිද්ධ වුණා කියලා. කලින් වීඩියෝ මම දැක්කා. විශ්වාසය කියන්නේ අපේ ජීවිතේ හැම දෙයකම ඉස්සරහින් තියාගන්න ඕන තරම්. ඒකට විශ්වාසයෙන් ඉඳන කිසි දෙයක් සාර්ථක නැහැ. ඉතින් දැන් මේ දේ ප්ලෑන් උනේ මීට අවුරුදු ගානකට කලින්. නමුත් මෙතන නෙවෙයි වෙනත් ස්ථානයක. නමුත් අද වෙනකොට සුපෝත්තරණ පල්ලිය තුල සුපෝත්තරණ දේවස්ථානයේ ඇතුල් වෙන තැනින්ම අපිට ඔන්න යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන මේක ඇතුළට යන්න පුළුවන්. දැන් අපි ඉස්සර පල්ලියකට දන්නේ පල්ලිය ඇතුළට ගිහිල්ලා ආශිර්වාද ලබන්න එළියට එන්න. නමුත් දැන් පල්ලිය ඇතුළට යද්දිම අපි ආශිර්වාද අරගෙන පල්ලිය ඇතුළට යන්නේ. අනිවාර්යයෙන් මෙතනින් ඒ දැත්තේ උදා වෙලා තමයි පල්ලිය කියන්නේ ඇතුළට එන්නේ හැම කෙනෙකුටම මෙතනට ඇවිල්ලා යාඥාවත්ව එන්නේ. මොකද මේ සුපෝත්තරණ ඇවිල්ලා ලොකු ඔයගොල්ලන්ට බැලුවොත් මේක හැමතැනම ස්වාමීන් වහන්සේ ජේසුගේ ආදරය දකින්න පුළුවන් තැන් තියෙනවා. ඔව්. සිල් මුනිවරයන්ගේ තැන් තියෙනවා. ඔව්. ඒකට ඒ හැම තැනක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ජේසුගේ ආදරය දෙන්න. මේක මේ ගත්තා වුණත් මේකට සම්පූර්ණයෙන්ම මුදල් පිටරටින් නැහැ. ඔව්. මේ ලංකාවෙම ඉන්න අය තමයි උදව් කරේ. ඒගොල්ලන්ට උවමනා වුණා මේ ගොඩ නගන්නට. මේ තහළු ටික දුන්නා එක්කනේ. යකඩ ටික දුන්න තව එක්කනේ. ඉතින් මේ වගේ ලොකු ඒක කොච්චර ලොකු ආස්කමක්ද කියන්නේ. ඔව් ලොකු මේ කැපවීමක් කරපුවා ඉන්නවා. මේකට ඇත්තටම මම ඔයාලට කියන්න මේක විතරක් නෙමෙයි. අපේ පියතුමා දරපුණි පියතුමා මේක හදන ගමන්ම මීගමු ස්පිරිතාලේ අයි ක්ලිනික් එක හැදුවා. මීගමු ස්පිරිතාලේ ඔයාලා දැන් ගිහිල්ලා බලන්න මීගමු ස්පිරිතාලේ අයි ක්ලිනික් එක කොහොමද හදලා තියෙන්නේ කියලා. හරි ඒක එදා තිබුණේ තත්ත්වය කොහොමද අද තියෙන තත්ත්වය කොහොමද කියන එක. හරි ඒකලම ඊට මෙහා පැත්තේ තියෙන පල්ලි. ඒ පල්ලිය ගොඩ නැගුවා. ඉතින් මට හරි පුදුමයි දැන් ලංකාවේ මේ හැම දෙයක්ම වෛරල් වෙන කාලෙක නමුත් අපේ පියතුමා කරන කිසි දෙයක් සමාජගත වෙන්නේ නැහැ. මොකද ඒවා අර ස්වේච්ඡාවෙන් කරන දේවල් නෙවෙයි. ඇත්තට සිද්ධියක් ලබන්න කරන දේවල් නෙවෙයි. අවංකවම හරි පුදුමයි ඒක. පියතුමා ඒ කැමති නැහැ. මේක කොහොම කරන්නේ ප්‍රසිද්ධ වෙන්නේ නේ. පියතුමා කැමති නැහැ. පියතුමායි නම කොහෙවත් ගන්න. හරිද? අපි ගත්තොත් පියතුමා කරපු වැඩ ගොඩක් තියෙනවා. මම මේ පියතුමා ගැන කතා කරන්නේ අත මේකත් එක්කලා වෙන දේ ගැන මම ඔයගලන්ට කිව්වේ. පියතුමා කතා කරපු වැඩ ගොඩක් තියෙනවා. මේක ස්පිතාලෙ මේක සහැන පිටක් බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ පියතුමා කැමති නැහැ. එයාගේ නම ගහලා ප්‍රසිද්ධ වෙනවා. අපිත් කියනවා. මේ වීඩියෝ එකෙන් අපිට ඔන්න කතෝලික ජනතාවට සහ ලංකාවේ ඉන්න හැමෝටම දැනගන්න පුළුවන් අපේ සුපෝත්තරණ දේවස්ථානයේ නායක පියතුමා කරපු දේවල් කොච්චර දේවල් තියෙනවද? නමුත් මේ ප්‍රසිද්ධිය තක කරපු දේවල් නෙවෙයි. හැම දෙයක්ම සමාජ සේවාව. ඉතින් මෙතනට එන්නේ කැඩුණු බිඳුණු සිත් තියෙන අය. අපි අහලා දෙන පුංචි කාලේ ඉඳලා සුපෝත්තරණ කියන අපි දහම් පාසල් කාලේ ඉඳලා මෙතනට ආවා ගියා. ඉතින් කැඩුණු බිඳුණු සිත් එක්ක තමයි මෙතනට එන්නේ. නමුත් ඒ අය සුවපත් වෙලා තමයි මෙතනින් එළියට යන්නේ. ඉතින් දේවා මේ දේවස්ථානය තුල ඕන තරම් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අවිලා සහභාගී වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් සිත කය මනස හදා ගන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා සම්බන්ධයෙන්. පියතුමා ඇතුළු දේවස්ථානයේ කාර්ය මණ්ඩලය විදිහට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඔය ස්තුතිය ඔයගොල්ලෝ ඇවිල්ලා මේ කල්ලා ඇහුවට පියතුමාට තව ශක්තිය ලැබෙන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම. මේ හැමදාම ගොඩනගන්නට. ඒක ඇවිල්ලා පියතුමාගේ නිහතමානී ගොඩනැගීමක් තමයි තියෙන එක. කවුරුත් දන්නේ නැහැ. මේ භූමියත් කොහෙවත් දැරල් පියතුමාගේ නමක් නැහැ. ඇත්තටම. හරිම සතුටුයි. මේ වීඩියෝ තුලින් ප්‍රාර්ථනා කරනවා අපේ සුපෝත්තරණේ නායක පියතුමාට සත්‍ය ධෛර්යය දිගටම ලැබෙන්න ආශිර්වාද ලැබෙන්න මේ වගේ දේවල් ගොඩක් කරන්න. ඉතින් ප්‍රසිද්ධිය තකා නොවුනත් රටට සමාජයට මේ කරන දායකත්වයේ සහයෝගය ගැන අපි අනිවාර්යයෙන් මගේ කරන්න ඕනේ. ඉතින් මේ නිර්මාණය ඔයගොල්ලෝ පුළුවන් ඇවිල්ලා බලන්න, ඇවිත් බලන්න, පල්ලියට එන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පීටයි. ඉතින් එහෙනම් ජේසු පීට ගිහින් එන්න. ජේසු පීටයි.